ඉතින් කොහොමද අදත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අරගෙන ආවේ කේක් එකකට කොහොමද එඩිබල් print එකක් ඇඩ් කරගන්නේ කියලා. එඩිබල් කිව්වහම ඔයගොල්ලෝ දන්නවනේ 100% ආහාරයට සුදුසු දේවල් වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම කේක් එකකට ගත්ත එඩිබල් print එක. මේ print එක මම ගත්තේ වේපර් sheet එකක. වේපර් sheet වගේම icing sheet වලත් මේ එඩිබල් print එක අපිට ගන්න පුළුවන්. ඒ වුණාට අපිට කේක් එකේ අලව ගන්න ලේසි නම් වේපර් sheet එකේ ගන්න එඩිබල් print එක තමයි. ඉතින් මේක අපි දැන් කේක් එකේ අලව ගන්න ඕනේ. එලක් කරනවා fondant එක දාලා ඒක උඩට අලවනවා. මම නම් අද අලවන්නේ බටර් ක්‍රීම් එකෙන් icing කරපු කේක් එක තමයි. එතකොට අපි icing එක හදා ගන්න ඕනේ soft icing එකක් විදිහට තමයි icing එක හදා ගන්න ඕනේ. මොකද නැත්තම් අපිට ගන්නට අලව ගන්න බැරි වෙන නිසා. ඒ වගේම මේක ඇලෙවුවෙන් පස්සේ අපිටයි ගලව ගන්න බෑනේ. ඒ නිසා එකපාරම කේක් එකට අලවලා අතින් හදා ගන්න ඕනේ. අර එයා බබල්ස් නැති වෙන විදිහට ඒ විදිහට හදාගත්තන් පස්සේ ඔයාලට පුළුවන් අඩුපාඩු එහෙම තියෙනවා නම් බලලා ලස්සන බෝඩ් එකක් එහෙම දාගන්න. ඉතින් මම මේ කේක් එකට ලස්සන බෝඩ් එකක් දාගත්තා. මේක කම්පැනි එකේ කරපු කේක් එකක් නිසා ඒකට මැච් වෙන කලර්ස් වලින් තමයි බෝඩ් එක දාගත්තේ. මට මේකේ අයිසින් එකේ වීඩියෝ එකක් නම් ගන්න බැරුණා. මොකද කේක් එක අයිසින් කරලා ඉවරුනහම තමයි හිතුනේ ඔයාලටත් බලන්න වීඩියෝ එකක් අරගෙන આવොත් හොඳයි කියලා. ඉතින් බලන්නකෝ මම මේ කොහොමද දෙන්නේ යා බබල්ස් ටික අයින් කරගන්නේ කියලා. මේ විදිහට තමයි මේ යා බබල්ස් ටික අයින් කරගන්න ඕනේ. එතකොට හොඳ ෆිනිෂින් එකකින් යුතුව අපිට ලස්සන කේක් එක හදා ගන්න පුළුවන්. මේ print කේක් බඩු ෂොප් වල වගේම ඔන්ලයින් උත් අපිට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කැමති ඕනෑම ඉමේජ් එකක් මේ වගේ print එකක් විදිහට අරගෙන හදා ගන්නත් පුළුවන්. ඒ වගේම මේ print එක තෙතමනේ නැතිව තියාගන්න පුළුවන් නම් අවුරුද්දක් උනත් තියාගන්න පුළුවන් කියලා තමයි ෂොප් එකෙන් නම් කිව්වේ. ඉතින් මම හිතනවා අද මම මේ අරගෙන ආපු වීඩියෝ එකෙන් දන්නේ නැති කෙනෙකුට පුංචිම හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් තවත් මේ වගේ කේක් සම්බන්ධව දේවල් ඉගෙන ගන්න කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට පුළුවන් වෙලාවට මේ වගේ vlogs ටිකක් හදලා අරගෙන එන්නම් ඔයාලා වෙනුවෙන්. ඒ වගේම මම ඔයාලට මතක් කරනවා අද ඔයාලා අලුතෙන් මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් Dream Mart Creation අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. අපිත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම බුදු සරණයි.